අද කතා කරමු මේ ටියුනින් ගැන. ඇයි මෝටර් රථයක් ටියුන් කරන්න අවශ්‍ය වන්නේ? ඔයාලා දන්නවා මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකකින් පර්ෆෙක්ට් සවුන්ඩ් එකක් අහන්න අවශ්‍යයි නම් අපිට ඒක ටියුන් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ කන්සෙප්ට් එකම තමයි මෝටර් රථයක් ටියුන් කිරීමේදී සිදුවන්නේ. ඉතින් අභ්‍යන්තර දහන එන්ජිමක් තුළට එන ෆියුල් එයාර් මික්ෂර් එක දහනයකට ලක්වීමෙන් තමයි එන්ජින් එකක් වැඩ කරන්නේ. මේ ඉන්ධන සහ වායු ප්‍රමාණයන් නිවැරදි අනුපාත අගයන් වලින් පැවතිය යුතුයි. ඉතින් 70 දශකයේ මුල් භාගයේදී මේ එන්ජින් ටියුන් කිරීම සිදු කරේ මෙකැනිකල් ටියුනින් කියන මෙකැනිසම් එකකට. මෙහිදී කාබියුරේටර්ස්, කෑම් ෂාෆ්ට්ස්, එක්සෝස් ඉන්ටේක් වගේ භෞතික දේවල් වලට වෙනස්කම් කරලා තමයි එන්ජින් ටියුන් කිරීම සිදු කරේ. මෙහිදී මේ භෞතික වෙනස්කම් වලින් ප්‍රබල කම්බෂන් එකක් ලබා ගන්න මේ කම්බෂන් රේෂියෝ එක ඉහළ අගයන් වලට ගෙන ගියා. ඉතින් ඉන්පසු EFI එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක හඳුන්වා දුන්නා. ඉතින් මෙහිදී බොහෝ විට භාවිතා කළේ මෙකැනිකල් ටියුනර්ස් වලට වඩා සෙන්සර්ස් හෝ කන්ට්‍රෝලර්ස් භාවිතයෙන් මේ ෆියුල් එයාර් ඩිලිවරි එක මැනේජ් කිරීම. ඉතින් මේ නිසා ක්ලීනර් එන්ජින්ස් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම හොඳ ෆියුල් එෆිෂියන්සි එකක් වගේම මේක ගොඩක් රිලයබල් මෙතඩ් එකක් වුණා. ඊට පස්සේ තමයි ECU එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් යුනිට් එක හඳුන්වා දෙන්නේ. මේත් සමග චිප් ටියුනින් වලට මේ ටියුනින් මෙතඩ් එක කන්වර්ට් වුණා. ඉතින් මෙහි අඩංගු EPROM චිප් එක රීප්‍රෝග්‍රෑම් කරලා හෝ රීස්වැපින් කරලා ෆියුල් මැපින්, ඉග්නිෂන් ටයිමින් වගේම ටර්බෝ බූස්ට් ලෙවල්ස් අවශ්‍ය අගයන් වලට වෙනස් කරලා ක්‍රමවත් ටියුන් කිරීමක් සිදු කරා. ඊට පස්සේ මේ චිප් ටියුනින් මෙතඩ් එක අද භාවිතා කරන OBD රීමැපින් වලට වෙනස් වුණා. මේදී වෙන්නේ එන්ජින් යුනිට් එකෙන් එළියට ආපු OBD2 යනුවෙන් හැදිනෙන පෝට් එකකට ස්පෙෂල් සොෆ්ට්වෙයාර් එකක් අඩංගු ලැප්ටොප් එකක් ආධාරයෙන් මේ ECU data, ඒ කියන්නේ rev limits, turbo boost, ignition timing, fuel mapping වගේ data විශ්ලේෂණය කරලා මේ එන්ජින් ටියුන් කිරීම කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ ක්‍රමවේදයන් අවසානයේදී හොඳ throttle response එකක්, ඒ වගේම ඉහළ horsepower ගයක් වගේම හොඳ efficiency ride එකක් මේ මෝටර රථ වලින් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ එන්ජින් ටියුනින් වගේ මෝටර රථ ගැන තවත් ගොඩක් කරුණු එකතු කරලා අපි හැදුව පොඩි වෙබ්සයිට් එකක්. නම තමයි Turbos. ඉතින් පහළ URL එකෙන් ගිහිල්ලා ඔයාලට ඒ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. ඉතින් ඔයා කාර් enthusiast කෙනෙක් නම් ඔයා ආස කරන ගොඩක් දේවල් මේ platform එකෙන් ඉස්සරහට එළියට එයි. ඉතින් ඒ ගැන දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න, අපිව follow කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.